වැඩ කරන්න පේපර්ස් ලියන්න හිතෙන්නේ නැහැ. හිතෙනේම කරන්න බෑ කොහොමද තේලෝ. හිතෙන්නේ නැති උනට ගිහිල්ලා කරා. ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන ඔයාලා මොනවටද මේ වැඩ කරන්න කියලා. ඕගොල්ලෝ අනාගතේ කොහේ හරි තැනක වෘත්තියක් කරද්දී අද මට හිතෙන්නේ රස්සාව ඒව කරන්න. අද මට හිතෙනවා මට එහා පැත්තේ කා රස්සාවේ කරමින් ඉන්න දේවල් මට කරන්න කියලා. එහෙම කරන්න බෑ ළමයි. එහෙම ඇයි ඒ වගේ කතා කියන්නේ හිතෙන්නේ කාටවත් හිතෙන්නේ නැහැ. උඹලා හිතනවාද ඊයේ රෑ දෙකට ටැලන්ට් ෂෝ එකක් ඉවර කරලා අපි කාටවත් අද පන්ති කරන්න හිතෙනවා කියලා? පිස්සුද? එහෙම හිතෙන්නේ නැහැ කාටවත්. මේ ඉන්න අපේ මුළු ටීම් එකටම කරන්න ඕන ඒකයි කරන්නේ. ඔය ඉන්න ළමා ලපටි මානසිකත්ව වලින් එළියට එන්න පොඩ්ඩක්. මේ අපි කවුරුත් අපිට කරන්න හිතන උඹලා හිතන අපිට කොහේ අමාරුවක් කියලා හිතන්නේ මේවා කරන්න මෙහෙම හිතෙන්න. එහෙම හිතෙන්නේ නැහැ කාටවත්. ඉතින් හිතෙන්නේ නැතිකොට සමහරක් කෙවුන් ඒක නොකර ඉන්නවා. සමහරක් කෙවුන් හිතෙන්නේ නැති වුණාට ඉතින් එහෙම බෑ කියලා තර්කානුකූලව දැකලා බුද්ධිමත්ව හිතලා මේ ලෝකේ වැඩ කරන්න එහෙම නෙවෙයි. සමහරක් තැන්වලදී අපිට හිතුන්නේ නැතත් අපි වැඩේ කරන්න ඕන කාගෙන කියලා එහෙම හිතලා තව පිරිසක් කරනවා. එතනින් තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. හිතෙන්නේ කාටවත් වැඩ කරන්න. ඒ කියන්නේ ඒක අදාළ නැහැ. ඉතින් ඔයාට හිතෙනවද? ඉතින් මොකද අපිට පාන්ද ඔයාට හිතෙන එක නැති එක. එහෙම එකක් ඇත්තටම තියෙන. මම කියන්නේ මෙතනින් ඉස්සරහා ලෝකේ ඕගොල්ලෝම ගන්න එතනින්. ඔයාලා මෙතනින් ඉස්සරහා මේ වෘත්තිමය ජීවිතයකට ගිහලා ඔයාට හිතෙන්නේ නැහැ කිව්වල කාටවත් වැඩක් නැහැ. හිතෙන්න එපා කරන්න. එච්චරයි. ඒකට පුරුදු වෙන්න දැන් පොඩ්ඩක් ලොකු වෙන්න ඕන කලින්ට වඩා. 6 වෙනි ගාන කරන්න ඕකේ වැඩේ ඉවරයි. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. උදේට හැරෙන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ තමයි. ඒක කියන්න තරම් දෙයක් නෙවෙයි.